සියලු දෙනාටම තෙරුවන් සරණයි දේපීඨයි මම අදත් මේ ඉක්මනටම ආවේ ඔයගොල්ලන්ට දෙන්න 15 වෙනිදා උදා වෙන මහා ශිව රාත්‍රිය පිළිබඳව ඔයගොල්ලන්ට විස්තර ටිකක් කියා දෙන්න තමයි මම ආවේ. මම එදත් කිව්වා ඔයගොල්ලන්ට මේ channel එක පටන් ගන්න දවසේ ඉඳලා කිව්වා මම මේ දේවාල කරන කෙනෙක්වත් මේ ඒවා මේ කරලා හිටන් සල්ලි උපයන කෙනෙක්වත් එහෙම නෙමෙයි. මට ආපු බල ශක්තියක් තියෙනවා. මාත් එක්ක වැඩ කරන බල ශක්තියක් තියෙනවා. මට රස්සාවක් තියෙනවා. මම ඒ වයින් කවදාවත් මුදල් උපයන මාර්ගයකට යන කෙනෙක් එහෙම නෙමෙයි. ඉතින් මම මේවා දෙන්නේ මොහොම පිම් තකා තමයි තියෙන්නේ මේ විශ්වයේ මට එන්න ආවේ බල ශක්තියින් වලට පිම් ලබා ගැනීමට තමයි මම මේවා සියල්ල දෙන්නේ. ඕගොල්ලෝ මහා ගොඩාරියක් දෙනෙක් මිනිසු ගාවට ගිහිල්ලා අතරමං වෙලා කරදර වලට ගොදුරු වෙලා ඉන්නවා ඔයාලා. මම දන්නවා මේ මගෙත් එක්ක ඉන්න දැන් මට මේ channel එකේ ඉන්නවා මට පේන ආකාරයකට 1000 ගාණක් විතර මේ ළමයි ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු විශ්වාසයක් තියෙනවා මේකෙන් ගත්ත හින්දානේ ඒගොල්ලෝ ඉන්නේ. මම ගොඩාරියක් දෙවියන්ගේ ඒ ශෝස්ත්‍ර එතනින් ගියාම ඒ ෂෝට් හරහා ඒ ඇදහිලි ඒ ගොඩාරියක් මම දාලා තියෙනවා. ඒවා ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඉඳ තමයි ඕගොල්ලෝ මාත් එක්ක මේ ඉන්නේ. එහෙනම් මට හිතුණා මේ මගෙත් එක්ක ඉන්නේ මේ මහා පින්වන්තයින්ට මහා ශිව රාත්‍රිය උදා වෙනවා. ඒ ශිව රාත්‍රිය දවසේ මහා ශිව දෙවියන්ගේ තුන්වන ඇස විවෘත වන ඒ බල සම්පන්න රාත්‍රියට ඕගොල්ලන්ට යමක් කරලා ඕගොල්ලන්ගේ ජයග්‍රහණය ළඟා කරගෙන ඕගොල්ලන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගෙන සංසාරේ නිවීම ලබා ගැනීම සඳහා යන ගමනට සහභාගී වෙන්නේ කොහොමද කියලා පොඩි අවධාන ටිකක් දෙන්න තමයි මං අද ආවේ. එතකොට මම පළමුවම කියනවා ඕගොල්ලන්ට විශ්වාසයෙන් මේවා කරන්න අනිවාර්යෙන් හරියනවා. මං කිව්වනේ පෙරත් මම මේ හැමදේම කරන්නේ අත්දැකීමෙන්මයි. මම කවුරුත් කියනවට කරනව නෙමේ මං කරලා ගත්ත අත්දැකීම හරහා තමයි මම මේ ඔයාලට කියන්නේ. කාකින්වත් අහගෙන කරනව නෙමෙයි. මං දන්නේ මට විශ්වයෙන් ආපු මහා විශාල මං හිතනවා ඒ පිනට පහළ වුණු ඥානයක් කියලා. ඉතින් මම මේවා කරනවා. මේ මට එන දේවල් මට හිතෙන දේවල් මට සාමාන්‍යයෙන් කොහෙන්ද මේ මගේ හදවතට දැනෙන දේවල් මම කරලා බලනවා. ඒවා හරීම සාර්ථකයි. එතකොට මං හිතපු තැනින් මගේ දරුවයි මගේ ස්වාමියායි ගොඩ අරගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන මාර්ගය දැක්කාම මං හරියට සතුටු වෙනවා. එතකොට ප්‍රධානම දේ තමයි මේක හරියන්න මේ මාර්ගයේ සරු වෙන්න ප්‍රධානම දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම නිහඬ නිසංසල කාම් හදවතක් ඇති කරගන්න ඕනි. සමහර විට මං එදත් කියලා තියෙනවා ඕගොල්ලන්ට ඔයාලා වෙනුවෙන් සමහරව හිතන්න පුළුවන් ඔයාලා මහා ආඩම්බරයි මිනිස්සුත් එක්ක කතාවට යන්නේ නැහැ නපුරුයි එහෙම කියලා හිතන්නත් පුළුවන්. ඉතින් කමක් නැහැ. හැබැයි ඔයාගේ හදවත මෘදු වෙන්න යහපත් කෙනෙකුට යමක් කියලා දෙනකොට හොඳින් කියලා දෙන දේ අහන්නේ නැත්නම් එයාලගෙන් අයින් වෙන්න. අයින් වෙලා මොකද ප්‍රතරම් පිහි කියලා අපිට ඇනගන්න එහෙම බෑනේ. ඒගොල්ලන්ගෙන් අයින් වෙන්න ඕගොල්ලෝ දන්නවනේ මගේ මහා බුදු පියාණන් වහන්සේගේ ජේතවනාරාමයට ඒ වාසය කරන කල්ලි කවුද හිටියේ? ඊට එහාය මූරු මරණ තුන්දසූකර හිටියා මතකනේ නේද? ඉතින් උන්වහන්සේ ගිහිලා හිටන් තහනම් කරලා නවත්තන්න තිබුණානේ. ඒවා නවත්තන්න බැරි කමක් නෑනේ අපේ බුදු පියාණන් වහන්සේට. ඒ වුණත් මෙයා කියන දේ ඇහුවේ නෑ පිළිගත්තේ නෑනේ. එයා කියන දේවල් අහන්නේ නැහැ පිළිගත්තේ නැහැ. නමුත් අන්තිමේට මොකද වුනේ? ඒවත් විඳවල මැරෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ තමන් තමයි තමන්ගේ ගමන හදා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ඒ ගමන යන්න. ඒකින්දා මං හිතනවා ඔබ බුදුන් වඳින තම සහස්ත්‍රවරයන්න් වහන්සේ වඳින මහා බල සම්පන්න අය තමයි මාත් එක්ක මේ ඉන්න අය. මේ පොඩි මේ මං හිතනවා වැඩි වයස නැති අය. මොකද මගේ දරුවොත් ඉන්නවා මං ගුරුවරියක් හින්දා මගේ දරුවොත් ඉන්නවා. මම ලංකාව පුරාවටම මං උගන්වන කෙනෙක්. ඒ හින්දා මං දන්නවා මගෙත් එක්ක ඉන්න මේ දරුවෝ පවා මේවා කරනවා. ඉතින් පුතේ ඕගොල්ලන්ගේ ජීවිතවල සාර්ථක කරගන්න මේ වැඩේ කරන්න අනිවාර්යෙන්ම මේ ශිව රාත්‍රී දිනේ ඔයාට මං කියා දෙන දේ කරන්න. බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයා පිරිසිදුව ඉඳලා
මස් මාළු කන්න එපා. ඒ දවසට ඔයගොල්ලෝ මස් මාළු කන අය වෙන්න පුළුවන්. නමුත් මෙතන නොකන අයත් ගොඩාක් ඇති. මස් මාළු කන අය එදා දවසට මස් මාළු අනුභව කරන්න එපා. ඔයා ශිවරාත්‍රී දිනේ දවසේ උදේ පාන්දර බෝධියකට ගිහිල්ලා එහෙම නැත්නම් පන්සලකට ගිහිල්ලා ඔයා බෝධි පූජාවක් තියලා පිරිත් ටිකක් එතන ඉඳගෙන කියලා අඩු ගානේ පිරිත් පොතක් ගෙනහිලා කරණීයමෙත තුන් සූත්‍රය කියවන්න. තුන් සූත්‍රය කියලා සූර්ය පිරිත කියන්න. සූර්යාට වඳින්න මේ දවස් තුනේ නෙමෙයි මගේ දරුවනේ. හැමදාම ඕගොල්ලෝ එළියට බහින විශේෂ වෙලාවක් කියලා හදාගන්න එපා. ඔයා සූර්යයා දකින්න වෙලාවට ඕන් නමක් ශිවාය මොනවද දන්නේ නැතුණත් නමක් ශිවාය කියලා වදින්න. ඉතින් අපි කියනකොට මේ බලන්නකෝ මහා ශිව දේවතාවුන් වහන්සේ මේ හැම කෙනා තුලම වැඩ සිටිනවා. එහෙනම් සූර්යයා බලන්න ශිව දෙවියෝ වඳින එක කතාවක් මේ බලන්නකෝ ඕන් දිවාකරාය නමක්. ඒ දිවාකරාය කියලා කියන්නේ සුවිසුව දෙවියන්ටම තමයි. එතකොට චන්ද්‍රසේකරාය නමක්. ඒ චන්ද්‍රසේකරාය කියලා කියන්නේ කාද සඳ දෙවියන්ට. එහෙනම් ඒ ආකාරයට ඔයා හඳ දැක්කහම ඕම් චන්ද්‍රසේකරාය නමක්. ඕම් දිවාකරාය නමක්. ඒ වගේ ගාතාවල් ගොඩාරියක් මගේ හිතට එනවා. දැන් ඒව කියා හිටියොත් වෙලාව වැඩි වෙනවා. මෙන්න මේ විදිහ කියලා මේ දවස් ටිකේ ඔයා දකින්න වෙලාවට වඳින්න. ඕකට වෙලාවක් අරකක් කලාවක් ඒව මොකුත් අවශ්‍ය නැහැ. දැක්ක වෙලාවට ඔයා ඕම් නමක් ශිවාය කියලා හැම වෙලේම වැඩ පටන් ගන්න. ඒ වගේම තමයි උදේහවහ පුදුන් වදින්න. ඒ අඩු ගානේ කර්ණීයමේත සූත්‍රය කියන්නේ. ඔයා යන්නේන මගේදී ඔයාට බුදුන් වැඳගන්න වැඳගෙන යන ගමම්ම පිරි සූත්‍ර කියන්නේ උදේ වැඩට යනකොට ඉස්කෝලේ යනකොට වෙලාව නැත්තම් අඩු ගානේ කර්ණීයමේත සූත්‍රය කියා යන්න සබ්බපාපස ගාතාව කියා යන්න. මම ඔයාලට තව දේවල් ගොඩක් දීලා තියෙනවා. ඒව පොඩ්ඩක් බලන්න. එහෙනම් ඔන්න එදාට ශිවරාත්‍රිය දවසේට මේ සුබ මුහුර්ත උදා වෙන්නේ 15 වෙනිදා මේ හවස 5:04 ඉඳලා පසුවදා 5:34 විතර වෙනකන්. ඒ කියන්නේ 6 විතර වෙනකම්ම ශිවරාත්‍රිය දවසේ ඔයාලට මේක කරන්න පුළුවන්. ඔයා මොකද්ද කරන්නේ? ශිව දෙවියන්ගේ අපි සාමාන්‍යයෙන් ගන්න ශිව දෙවියන්ගේ රූපයක් අරගන්න. රූපයක් නැත්තම් හදවතේ ශිව දෙවියන් තියාගෙන ඔයාලා ඊශාන පැත්තට මොකද කරන්නේ? පත්තු කරන්න පහනක් අබ තෙල් පහනක්. බුදුන් වැඳලා අබ තෙල් පහනක් පත්තු කරලා ඔයාලගේ ගෙදර කිසි දෙයකට බය වෙන්න එහෙම එපා. කට්ටියත් එක්ක එකතු වෙන්න එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා. කෙනෙක් විරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාටත් හරියටම පැහැදිලි වෙන්න ආකාරයට කරලා කියලා දීලා ඒ දේ කරන්න. සමහරුන් මේවා ගැන ගණන් ගන්න නැතුව ඉන්නවා. නමුත් ඒ ගණන් ගන්න නැති අයට ගණන් ගන්නම සිද්ධ වෙනවා. ඔයාලගේ ගෙවල් වලට යම් කිසි අඳුරක් තියෙනවා නම් අපුරු බලවේගයක් ඇවිල්ලා තියෙනවා නම් අදිවිනයක් කොඩි විනයක් කරලා තියෙනවා නම් හදිහූනියමක් තියෙනවා නම් එතනින් ගියාම රෙඩ දුක් හැදෙනවා නම් ඔයාගේ දියුණුව නැත්තම් ගෙවල් දොරවල් හදාගන්න බැරි නම් ඒ හැම මොහොතකම ඔයාලා දේවාල ගානේ ගිහිල්ලා මේක එක්කෙනාට සල්ලි පුද කරලා වැඩක් නෑ දරුවනේ. ඔයා කරන්න ඕනි තමන් විසින් තමන්ගේ හදවතින් තමන්ට පුළුවන් විදිහට ඔයා කියා හිටින්න ශිව දෙවියන්ට. දැන් එදා ශිවරාත්‍රියේ දවසේ මේ තුන් වෙනස විවෘත වෙන දවසේ ආධ්‍යාත්මය දියුණු කරගන්න අයට උදව් කරන උන්වහන්සේට මේ සියලු දේවල් කරලා කියා හිටින්න. මගේ මේ අහවල් කටයුතු සාර්ථක කරලා දෙන්න. මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරලා දෙන්න. මගේ මේ නිවස හදාගන්න මට මේ ශක්තිය ධෛර්යය ලබා දෙන්න. මට වාහනයක් ගන්න තියෙනවා. මේ වාහනේ ගන්න මට ශක්තිය ධෛර්යය ඔයගොල්ලෝ කරලා බලන්නකෝ. ඊළඟ ශිවරාත්‍රිය වෙනකොට ඕගොල්ලෝ අනිවාර්යෙන් මට ඔයා ඊපස්සේ ඊළඟ ශිවරාත්‍රියේදී කමෙන්ට් කරන්න ඒ හරියට. අනිවාර්යෙන් හරියනවා. මොකද මම ගිය ශිවරාත්‍රියේදී කරපු දේවල් මේ වෙනකොට අපි හිටපු තත්ත්වෙන් අද කොහෙද ඉන්නේ කියන එක මම ඔයාලට හරීම ආඩම්බරෙන් කියන්නේ. ඒ වගේම තමයි මට දාන්න හිතුනේම නෑනේ. මගේ දුව තමයි කිව්වේ අම්මී මේක දාන්න අනිවාර්යෙන් කවුරු හරි දෙයක් කරලා එයා දියුණු වුණොත් කොච්චර හොඳයිද. අපි දැන් එදා හිටපු ශිවරාත්‍රිය දවසේ හිටපු අපි අද කොහොමද ඉන්නේ කියලා මගේ දුව තමයි මේ දැන කිව්වේ. ඒ හින්දා ඕගොල්ලෝ මේ දේ කරන්න. මොකද එහෙනම් කරන්න ඕනි ගණ්ඩ ශිව දෙවියන්ගේ රූපයක් ශිව පාර තියෙනවා කඩවල් වල ඕනනම් ගේන්න. නැත්තම් ඉතින් ඔයාලා නෑ කියලා එම් පසුතැවෙන්න ඕනේ නෑ. හිතේ ශිව දෙවියෝ මවා ගන්න. එතනින් ගියාම පාර්වතිය අම්ම මවා ගන්න. ඒ මවාගෙන දැන් අපේ ගෙදර නම් ගල් පිළිමයක් තියෙනවා. මේ ශිව පාර්වති කතරගම මේ ගණ දෙවියන් ඒගොල්ලෝ පවුලම ඉන්න පිළිමයක් අපේ ගෙදර නම් තියෙනවා. ඉතින් මම ඒක කරන්නේ මෙහෙමයි මේ මං කරන විදිය වලට කියලා දෙන්න. ඒ පිළිමය අරගෙන
අරගෙන ඉස්සෙල්ලාම හොඳ පිරිසිදු වතුරෙන් නාවනවා. ඊළඟට කහ වතුරෙන් නාවනවා. ඊළඟට මොකද කරන්නේ අපි කිරි තියෙනවා මං කරන්නේ කිරි ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනල්ලා ඒ වෙයින් කිරි එකෙන් නාවනවා එතනින් ගියාන් පස්සේ කිරි වලින් නාවලා ඉවරලා ආයි සැරයක් හොඳ හල් වතුරෙන් හොඳට නාවලා ඔන්න හොඳට අභිෂේක කරලා ඊටන් අරගෙන සිව දෙවියන් එතකොට කුරුඳු කුඩු තියෙනවා නම් කුරුඳු කුඩු ටිකක් දාලා තියෙනවා නේ මේ හැම ගෙදරකම තියෙනවා ඔය කුරුඳු ගහක් කපාගෙන ඒකේ අර කූරලා ගන්න මේව ටික ආයි මහ ලොකු දෙයක් නෙමෙයි ගෙවල් වල තියෙනවා ඔවා නැත්තම් ඉතින් දුම් කඩෙන් ගන්න දුම් මේ අල්ලන කුඩු ටිකක් අරගන්න. ඒ අරගෙන හිටන් අරගෙන දුම් අල්ලලා එතනින් ගියාම කරණීයමෙත සූත්‍රය දාන්නේ අතරේ තුන් සූත්‍රය දාලා තියන්නේ ඒ අතරේ ඒක දාලා ඉවර වෙලා අන්තිමට මම ඔයාට ලින්ක් ටිකක් දාන්නම්. අන්න ඒ ටික රැල්ලි වෙනකන් ඔයා දාලා තියන්න. රැල්ලි වෙනකන් ඔයා ශිව දෙවියන්ට ශිව තාණ්ඩව වහන්න එතනින් ගියාම මල් 108ක් ගන්න. ඔන්න මට කියනවා මේ විදිහට කරන්න කියලා. මල් 108ක් කඩා ගන්න ඔයා. මල් 108ක් වන මල් සුදු මල් ඕනම මල් జాතියක් 108ක් කඩාගෙන රතු මල් ඕන එකක් කඩා ගන්න. ඒ 108ට මං ඔයාලට ලින්ක් එකක් යටින් ඕගොල්ලෝ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනිය දාලා තියන්න. අන්නේ ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා ඒකේ වීඩියෝ එකේ කියන ආකාරයට ඔයා එක මල බුදුන් වැඳලා එකින් එක 108 කරන්න. කරලා ඉවර වෙලා ඔන්න ඔයාගේ ප්‍රාර්ථනාවල් කියා හිටින්න. තව මම යටින් දාලා තියෙනවා වීඩියෝ එක ශිව තාණ්ඩව තියෙන එකක්. ඒ ශිව තාණ්ඩව හැම අහන්න. එතනින් ගියාම ඔයාලට ඔය ඉන්දියාවේ එහෙම දැන් ඔය ශිව මේ ටැමිල් අය සෑහෙන්න මේ මහා සල්ලිකාරයෝ මේවා හියලින් කරනවා. සල්ලි තියෙන මිනිස්සු ඒගොල්ලෝ ඒව දන්නව අත්දැකීම. මේ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද දිනෙන් දින ඒගොල්ලෝ දියුණු වෙන්නේ මේව කරන හින්දා. විශ්වයේ මහා බලවන්තයා තමයි ශිව දෙවියෝ කියන්නේ. එතකොට අපේ මහරාවණයන් වැන්දේ කාටද? ශිව දෙවියන්ට. ශිව දෙවියන්ගේ ශක්තිය උන්වහන්සේ ලබාගත්තේ ශිව තාණ්ඩව ලිව්වේ කවුද? මහරාවණයන්. එතකොට මේ මහරාවණයන්ගේ ඒ ශක්තිය තවත් ලංකා භූමියේ තියෙනවා. එතකොට ඉරට වඳින කෙනෙකුට කවදාවත් මුදල් මූල්‍යමය ශක්තිය අඩු වෙන්නේ නැහැ. සඳට වඳින කෙනෙකුට අඩු වෙන්නේ නැහැ. ලෙඩ රෝග නැති අනිවාර්ය ලෙඩ රෝග ඉවත් වෙනවා. කොච්චර හරි බෙහෙත් වලට මේ වෙලා පිරිතාලවල් ගානේ නපුරුකම් කරන්න හිතෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට කරදරයක් නම් ඒ බැරි මිනිසුන්ගෙන් අයින් වෙලා පැත්තකට වෙලා මේව කරනවා. ඥානෙ පහළ වෙනවා. එතකොට දරුවන්ගේ දියුණුව ඔයාගේ ගෙදර ඔයාගේ දියුණුව ඔයා දැක ගන්න. මෙතන අම්මද තාත්තද වැඩිහිටි දරුවෙක්ද මේ බලන කෙනා ඒව කරන්න. තව ඊට පස්සේ එල්ලි වෙනකන් ඒ ශිව තාණ්ඩව දාලා තියන්න. එතනින් ගියාම මම ශිව දෙවියන්ගේ 1008 කියලා මම මේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඒක දාලා තියන්න. එතකොට ලයිව් යනවා ඔයාලට මම ඒ ලයිව් වීඩියෝ අනිවාර්යයෙන්ම ඔය සිවදාත්තේ දවසේ ලයිව් යනවා එළි වෙනකන් අන්න ඒවා ඕගොල්ලෝ අහන්න. එදාට ඊට ඉස්සෙල්ලා ඔයාට මං කිව්වනේ පළමුව උදේට ගිහිල්ලා ඉදා ඉරිදා නිවාඩු දවසක් උදේ ගිහිල්ලා බෝධියකට ගිහිල්ලා බෝධි පූජාව තියලා සියලු දෙවියන්ට පින් දීලා ශිව පාර්වතී මෑණියන්ගේ මේ උතුම් වූ මේ ශිව රාත්‍රිය මහා ආලෝකමත් ප්‍රඥාවට විවෘත වන සියලු දෙනාට යහපත ඉෂ්ට වෙන ශිව රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඔයා බෝධිය ගාවට ගිහිල්ලා සියලු දෙනාටම ඥානය පහළ වේවා, සියලු යහපත උදා වේවා කියලා කල්පනා කරන්න. මොකද එතකොට යමෙක් ඔයාට කරදරයක් කරන්න ආවත් ඒව කවදාවත් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ හිතන්න එපා මිනිස්සු හදිවුනියම් කරනවා කරදර කරනවා කියලා. ඒ කරවුවට ඒවා කවදාවත් වදින්නේ නෑ. ඒවා අර බූමරංගයක් වගේ තමා කෙරේම තමයි යන්නේ. ඉතින් අපි එහෙම ප්‍රාර්ථනා කරමු ආපහු එයා කෙරෙත් යන්න එපා. මෝඩකමට නේ දරුවනේ තව කෙනෙකුට විනයක් කරන්න හිතන්නේ මහා මෝඩකමක් නේ. ඉතින් ඒක දැනුවත් කමෙන් කරන දෙයක් නෙමෙයි. ඉතින් ඥානෙ අඩුකමටම කරන දෙයක් මේ සංසාරෙට බැඳෙන්න. ඒකින්ද මේවා කරනකොට උන්වහන්සේලා මේ විශ්වය අපිව ආරක්ෂා කරගන්නවා. එහෙනම් මං හිතනවා තව මොනවා හරි මේ ගැන තියෙනවා නම් දැන් මං කොහොම හරි ටක් ගාලා අද මේ වීඩියෝ එක දාන්නම්. ඔයාලට තියෙන ප්‍රශ්න ඕනිම දෙයක් මට මැසේජ් දාලා අහන්න. මම ඕනනම් ඕගොල්ලන්ට මේකේ මගේ නම්බරෙත් දාලා තියන්නම්. මම ඒවා අනිවාර්යෙන් කරන විදිය ඉස්සෙල්ලාම ඕගොල්ලෝ තව එකක් අම්මලා මේවා පිරිසිදුව ගෙදර පිරිසිදු කරගන්න වටේම ඊට පස්සේ
මට තව එකක් එමත් කියන්න අමතක වුණා. සිව දෙවියන්ට කිරි එකක් හොඳට ඕගොල්ලන්ගේ ගෙදර තියෙන කිරි එකක් හදලා ඒ කිරි එක ශිව දෙවියන්ට පූජා කරන්න අර මේ අභිෂේක කරලායි කියන්නේ නාවල අරගෙන කිරි ශිව දෙවියන්ට පූජා කරන්න. පූජා කරලා ඒක අර 108 පූජා ඔයා කරලා ඉවර වෙලා ඔයාගේ ගෙදර අයට චුට්ට බොන්න දෙන්න. දීලා ගේ වටේම ඕන් නමක් ශිවාය ඕන් නමක් ශිවාය කියලා ගේ වටේ හැම තැනම ඉහන්න හැම තැනම ඉහළ පොඩ හැම තැනම ඉහන්න මං කියන දෙයට බලන්නකෝ ඕගොල්ලෝ කියලා මොන්න අඳුර තිබුණත් යනවා. ඒ කියන්නේ මේ ශිව දෙවියෝ නම් මේ බ්‍රහ්ම විෂ්ණු ශිව එහෙනම් මේ ත්‍රිමූර්තිය මැවුවේ කවුද? විශ්ව මාතාව. එහෙනම් ගුරුර් බ්‍රහ්මා ගුරුර් විෂ්ණු ගුරුර් දේවෝ මහේශ්වරා ගුරුර් සාසත් පරබ්‍රහ්මා තස්මයි සී ගුරුවේ නමහක්. මගේ සියලු දරුවන්ට විශ්වයේ සියලු ආශිර්වාදේ ලැබේවා. ඔයාලා මේ දේ හරියට කරන්න කිසි දෙයකට බය වෙන්න එපා. දෙවියන් කියන්නේ කාටවත් කරදර කරන අය නෙමේ. දෙවියන් කියලා කියන්නේ මිනිස්සුන්ට උදව් වෙන්න ඉහළ කම්පන සංඛ්‍යාතයක් ඇති ඉහළට ගිය අය. ඒගොල්ලෝ සාමය ප්‍රීතිය සතුටට තමයි කැමති. තව කෙනෙක් ඒගොල්ලෝ ගාවට එන්නවට තමයි කැමති. ඒගොල්ලෝ නපුරු අය එහෙම නෙමේ. ඔය මිනිස්සු කියන බොරු වලට අහු වෙන්න නම් එපා. එහෙනම් මගේ දරුවනේ ඕගොල්ලන්ට උතුම් වූ ප්‍රඥාවට විවෘත වෙන ශිව රාත්‍රියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.